ශ්‍රී ලංකාවේ මුස්ලිම් කට්ටියට හලාල් හරාම් උගන්වන පාර්ලිමේන්තුවේ බිමල් රත්නායක මන්ත්‍රී ඇමතියා මුෆ්ති වෙලාද? මුෆ්ති වෙලාද? සාධාරණ ප්‍රශ්නයක්. හේතුව රමලාන් මාසේ එයා කියන බයන් පල්ලියවත් කියන්නේ නැති වෙයි මං හිතන්නේ. එයා හලාල් හරාම් ගැන උගන්වනවා. එයා කියනවා මේ මුස්ලිම් දේශපාලනය කරන අයගේ ජීවිත බිස්නස් ගොඩක් හරාම්. මේක වහාම නතර කරන්න හරිද? වහාම නතර කරන්න හරිද? බිමල් රත්නායක සැරවෙයි. අපි බය වෙයි. එයා සැරවෙයි අපි බය වෙයි. අල්ලාහ් අක්බර්. හලාල් හරාම් ගැන කියන ඉස්සර මම පොඩ්ඩක් කියන්න. මුස්ලිම් කට්ටියගේ දේශපාලකයන් හලාල් හරාම් කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ හලාල් හරාම් පොඩ්ඩක් මතක තියන්න. හේතුව ජනතාව නොමග යවන්න බොරු කියලා බලය ගත්ත ජනාධිපතිවරණේ නම් බොරු කියලා පාර්ලිමේන්තුවේ ඊට වඩා ටොම්පච ගහලා ආපු කට්ටිය මේ කියන්න. බාර්ලයිස් අම්මපල අපි අහෝසි කරනවා. පළවෙනි බොරුව. ඒ හරාම්. බොරු කිමත් හරාම්නේ. එම්.ආර්.කේ ගෙදර මහින්ද රාජපක්ෂගේ ගෙදරින් එළවනයි කියලා කිව්වා ලියුම දීලා. පච. හරාම්. බොරුව. ඊට පස්සේ ආවා. හාල් ගෙන්නනකොට එන්න එතරම් තව බොරුවක්. ප්‍රයිවට් කට්ටිය පුද්ගලික කට්ටියගේ ටෙන්ඩර් ඔක්කොම පාස් වෙනවා. රජයේ ජනතාවගේ අපි ඕගොල්ලන්ගේ බදු වලින් යැපෙන කන පඩි කන පිම් පඩි කන සහ පඩි ගන්න විද්වතුන්ගේ ටෙන්ඩර් ෆේල් වෙනවා. වසන්ත සමරසිංහ මැතිතුමා එදා ඉවෙන්ට් එකේ හම්බුනේ අපි ඉන්දියා ඉවෙන්ට් එකේ අපේ ස්ටෝල් එකට ස්තුති. එතකොට පොල් පච පොල් බූරු කතා කියන පොල් බූරු මන්ත්‍රී ඇමතිගේ පවුලේ කට්ටියක් ඉන්නවා. ඒ මිනිස්සු මොන් දැකලා ඇති ඔයගොල්ලෝ. එතකොට ඊට පස්සේ ඡන්ද බොරු හරාම් ලුණු ගැන කිව්වා බොරු හරාම්. ඊට පස්සේ කිව්වා ජනාධිපති ගැන මොනවාද එකක් පරණ කට්ටිය ගැන බොරු. අනිසි ලෙස 15% උපයන ආදායම් ලබන පිටරටින් මේ රටට ගෙන්වන තාක්ෂණ එක්ස්පෝර්ට් කරලා මුදල් ගෙන්නන කට්ටියට අනිසි ලෙස 15%ක බද්දක් ගන්නවා. හරාම් අනිසි ලෙස ගන්න එක. ඊට පස්සේ කඳුකර ප්‍රදේශයේ කඳුකර ද්‍රවිඩ ජනතාව ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවගේ පඩි වැඩි කරනවා 2100ක් කියලා 1100යි දැන් දෙන්නේ බොරු කිව්වා ඒකටත් හරාම්. මේ JVP කට්ටියගේ NPP JVP කට්ටියගේ මේ හරාම් ගැන පොඩ්ඩක් කියනවා. මට වෙනම කියන්න බෑනේ මේ දන්න දේවල් ටික. ඉතින් ඊට පස්සේ දළදා මාලිගාවට පහර එල්ල කරපු එක හරාම්. ඊට පස්සේ දේශපාලනයක්ගෙන් අර ඉන්නව නේද? ඔයගොල්ලන්ගේ පිටරටින් උගන්ඩාවෙන් සල්ලි ගෙන්නම් කියලා ඇත්ත කිව්වද? නෑ. බොරු කිව්වා. හරාම්. ඊට පස්සේ ධනයිසින් පල්ලයට ධනයිසින් උඩට මිනි උස්සන් දෙපා. හරාම්. මම කියනවා කල්ලියයි පොඩ්ඩක් තප්පරයක් දෙකක් දෙන්න. ට්‍රාන්ස්ෆෝමර් ජනතාවගේ පොදු අයිති දේපොළ නැති කිරීම හරාම්. ඩෙන්ටි කාඩ් හොරකම් කිරීම මංකොල්ල කිරීම හරාම්. බැංකු කැඩීම මංකොල්ල කිරීම හරාම්. බැංකු පිච්චීම හරාම්. ෆැක්ටරිස් පිච්චීම හරාම්. මිනිසුන්ගේ ඡන්ද දාන්න ගිය කට්ටියගේ ඇඟිලි කැපීම හරාම්. යකෝ මෙච්චර හරාම් දේවල් කරලා අපිට හලාල් හරාම් උගන්නන්නේ නා. හයි කියලා කියන්න බෑනේ අපිට. හයි කියලා කියන්න බෑ. වෙන මොකුත් නෙමෙයි යා. ඒ නිසා ඔන්න ඔය හරාම් අලම් කියන කට්ටියගෙන ඔය විස්තර තියෙනවා. එයි බිමල් ඇමතුමා සරෝජා පොල්රාජ්ට පොඩ්ඩක් කිව්වම ඔයගොල්ලන්ට රිදෙන්නේ ඇයි? එයා මුස්ලිම් නීතියට අත දාලා තියෙන නිසා පොඩ්ඩක් සොමිය කරගෙන යන්න දෙමු කියලා කවුරු හරි ඒවට විරුද්ධ වුණා නම් ඔයගොල්ලන්ට රිදෙනවා. මහත්යෝ මතක තියාගන්න. ඉස්ලාමීය නීතිය අල්ලාහ් තාලාගේ නීතිය, කුරානයේ කියලා තියෙන නීතිය, නබිතුමාගේ වචන වලින් ආපු එකක්. අල්ලාහ් තාලා කියලා නබිතුමාගෙන් ආපු ඔයගොල්ලන් ඉන්නවනේ මෞලවි කෙනෙක්. තොප්පි දාලා තොප්පි නැතුව තොප්පි දාලා තොප්පි නැතුව එයාට පොඩ්ඩක් කියලා එයාගෙන් අහගන්න. ඕගොල්ලෝ අනිසි ලෙස මුස්ලිම් කට්ටියව තෙරපීමක ලක් කරලා තියෙනවා. හරාම්. අපිට හරාම් අරමු ගන්නන්න එනවා. කවුද ඔයා? කවුද ඔයා? පෞල් වාදයට එරදි වෙලා ගෑණිගේ ඡන්දෙන් ඊට පස්සේ ජාතික ලයිස්ට්ෙන් ඇවිල්ලා ඔය දෙන්න පෞල් වාදය කරලා එතනින් ගියාම නිහාල් අබේසිංහ එයාගේ පුතා චතුරංග අබේසිංහද තව කී දෙනෙක් ඉන්නවද ඔයගොල්ලන්ගේ? නෝන මහතුරු. හරාම් කියන්නකෝ එනම්.
අපි බොරු කියන්නේ නැහැ අපි පවුල්වාදයට එරෙහිගෙන මේ පවුල්වාද නෙමෙයිද ගෑණි නෙමෙයිද ගෑණි නේ එතුමිය ඔබතුමාගේ බිරිඳ ගෞරවනීය බිරිඳ බොරු කියන්න එපා හරාම් අපිට කියන්න දෙනවා අපේ දේශපාලඥයන්ගේ අඩුපාඩු ඇති අල්ලනවකෝ හොරුන් අල්ලන්න ආවේ අල්ලපියවකෝ මේ අල්ලපු හොරෙක් නෑ මුකුත් නෑ නිකන් කයිවාරු විතරයි කයිකාරු පම්පෝරි තව තැනක ඔයා කියනවා මුස්ලිම් කට්ටිය ඔයගොල්ලන්ව බහුපක්ෂයක් කරාලු අනේ මහත්තයෝ ඕගොල්ලෝ දැන් මුස්ලිම් පක්ෂ නෙමෙයි අර ඇන්ඩිච්ච තෙරපිච්ච ජනතාව පොහොට්ටුවේ කට්ටියයි අර නොමග ගිය නොමග ඕගොල්ලන්ගේ බොරු වලින් නොමග ගිය අනුරාංකල්ට තමයි දෙන්න ඕනේ ඡන්දේ අනුරාංකල්ට තමයි දෙන්න ඕනේ ඡන්දේ අන්න එහෙම කියලා මුස්ලිම් ජනතාව රැවට්ටුවා ඔයා අර අහිංසක දූලා නංගිලා සහෝදරලා අම්මලා ඔක්කොමලව රවට්ටලා තමයි ඡන්දේ ගත්තේ හරාම් ඔන්න අපිට එනවා හරාරාලම උගන්නන්න. උලමා සභාවට ගියාලු. ගිහලා අහගන්නවක එතනින්. හරාරාලම් කියන එක. මේ ඔයාලට විතරක් නෙවෙයි කියන්නේ හැම මේ JVP සහ නප්පි NPP JVP NPP JP නප්පි නෙමෙයි sorry සමා වෙන්න. JVP NPP කට්ටියට. උලමා සභාවට යනකොට මුස්ලිම් එකෙක් ගෙනිච්චේ නෑ ඔයා. කවුද අඳුරන්නේ නැති එක්කෙනෙක්ව ගෙනිච්චා. ඇයි ඕගොල්ලන්ගේ ඒ කාලේ මුනිර් මුලෆර් පුම්බලානේ තිබුණේ? අනුර කුමාර දිසානායක ජනාධිපති මොකක්ද දන්නේ ඉස්ලාමීය නීතිය ගැන? අම්මපා එම කියන්න බෑනේ අපි වල්ලාහි කියනවා. ඒ නිසා කරුණා කරලා එහෙම රවට්ටන්න එපා මිනිස්සුන්ව. පෝල් රාජ්ට කිව්වම එයාට මොනවද තියෙන ඉස්ලාමීය නීතියට අත ගහන්න? අපේ වැඩේ අපි බලා ගන්න. දේශවල මට අත ගැව්වද? එක ලේඩි කෙනෙක් ගෙනල්ලා එක ගේ කෑම සහෝදරෙන් දෙන්නේ තුන් දෙනෙක් කරන එක අපිට නම් හරාම් එක. ඔයගොල්ලන්ට හලාල්. මාර වැඩි. ඒ නිසා ඕවා කතා කරන්න එපා මහත්තයෝ. ජරා වැඩ කරන්න එපා. ආණ්ඩුව ගේන්න බොරු කියන්න එපා. ඔයගොල්ලන්ටත් ඕනේ ඡන්දේ මේ වගේ දෙයක් කරාගෙන අර නැති වෙච්ච මුස්ලිම් ඡන්ද ටික ඔයගොල්ලෝ රැක ගන්න හදන්නේ. මොකද්ද ඔයගොල්ලෝ කරලා තියෙන්නේ මුස්ලිම් කට්ටියට? මොකද්ද කරලා තියෙන්නේ? අපි ඔක්කොම සහජීවනයේ සහයෝගය කියලා පම්පෝරි ගහලා කැබිනට් අමාත්‍ය ධූරයක් දුන්නේ නැහැ. ලැජ්ජයි හරාම් රැවට්ටුවා. මම ඔයගොල්ලන්ට ඡන්ද දුන්නේ නැහැ දෙයිය බේරුවම ආව. අල්හම්දුලිල්ලා අල්හම්දුලිල්ලා. අල්ලාහට ශුක්‍ර් කරනවා මම. මගේ පචෝ එක මේ වගේ තන්ද දාන්න බැරි වුණ එකට මේකට දාපු මුස්ලිම් කට්ටියත් ඕගොල්ලොත් මේකට සම්බන්ධයි මේ පවට. මේ වෙන සිදු වෙන අසාධාරණයටත් මේකටත් ඕගොල්ලෝ සම්බන්ධයි. හේතුව ඡන්දයක් කියන්නේ අනුමත කිරීම. හරි? ඔව් අපේ වැරදි නෑ කල්පනා කරලා තියෙන. ඒ කාලෙත් මම කිව්වා. බොරු කියයි රවට්ටයි ඔක්කොම කියනවා. මුස්ලිම් කට්ටියට ඉඩක් දෙන්නේ නෑ. මුස්ලිම් කට්ටියගේ ඡන්ද වලින් ඒගොල්ලන්ගේ ජාතික ලයිස්තුව පුරවගත්තා. මතක තියාගන්න. උදාහරණ දෙන්නම්. රිස්වි සාලි ඉන්නවා. ඒ කියන්නේ පිටකොන්ද නැවිලා තමයි. හැමෝගෙම පිටකොන්ද නැවිලා මුස්ලිම් කට්ටියගේ. ඔයගලංග 8 දෙනෙක් ඉන්නවා බෝනික්කෝ. පණ පිටින් ඉන්න බෝනික්කෝ. නමුත් කතා කරන්න බෑ අවසර නැහැ ඔයගලංගේ. හරාම ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ඔයගොල්ලෝ උල්ලංඝනය කරන එක. හලාමලං ගැන අපිට කියන්න දෙනවා. ඔය කෙක්ටවත් බෑ කතා කරන්න මුස්ලිම් කට්ටිය වෙන විරුද්ධව කතා කරනවා. නැගිටිනවා යාගේ ඉස්සෙනවා බැස්සිනවා. ඉස්සෙනවා ඒ කියන්නේ නැගිටිනවා බහිනවා. නැගිටිනවා වාඩි වෙනවා. එච්චරයි. මොකක්ද ඇති වැඩේ? හරාරාලම් ගැන අපිට උගන්වන්න දෙනවා. මුස්ලිම් කට්ටියට කැබිනට් සහජීවණයෙන් අපි ඉන්නවලු අපි හැම ජාතියටම ගරු කරන කොහෙද ගරු කරන්නේ? දෙවනි පෙළේ മന്ത്രിකම් ඇමතිකම් දීලා තියෙන්නේ. මේ නියෝජ්‍ය ඇමතිකම් මොකක්ද කරගන්න පුළුවන්? කැබිනට් එකේ ඔය වැරදි කරන්න ඔයගලන්ට මුස්ලිම් නීතිය විතරද පේන්නේ? අනිත් නීති පේන්නේ නැද්ද? මම ශ්‍රී ලාංකික මුසල්මානුවෙක්. අල්හම්දුලිල්ලා. ඒ නිසා ඒ ආඩම්බරකම තියෙනවා මට. එහෙම කතා කරමු අපි. වරුන් අල්ලන්න එනවයි කියලා ඔය අනුර කුමාර ජනාධිපතිතුමා කියපු වීඩියෝස් ටිකක් එනවා මේ දවස්වල සමාජ මාධ්‍යවල බලන්න. ඕගොල්ලෝ කියපු ඔයා කියපු බොරුව. රාජපක්ෂලක අපි ආණ්ඩු කරේ නැල්ලු. හරාම් බොරු කියනවා. ඒ වීඩියෝ එකත් මම දාලා තිනවා මගේ මූණු පොතේ ඇති. ඔයා ඒ කාලේ කියපේවයි මෙහෙම කරපේවයි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කැන්වස් කරපේ ඕ කැන්වසින් ගියේ එකයි. හරාම් බොරු කියනවා ඔයා. ලැජ්ජ නැද්ද මහත්තයෝ? ගරු മന്ത്രി ඇමති ඕන එකක්. ඒ නිසා ඔයගේ දේවල් වල පොඩි 7.25 කතන්දර කරන්න එපා. තව තියෙනවා ඔයගේ කතාවල් ඉන්දියාන්න මට පැයක් විතර කතා කරන්න පුළුවන්. මුස්ලිම් කට්ටියව රවට්ටන්න එපා. අපි 2015 රැවටුණා. 2020 ඒත් රැවටුණා. බෞද්ධ ශ්‍රී ලාංකික සිංහල කට්ටියත් රැවටුණා ඒකේ. ඒ කියන්නේ ඒගොල්ලෝ රට ජාති ආගම පෙරන්නේ ආවේ. දැන් රට ජාති ආගම නැද්ද? 20 22 දිව්වා. ඕගොල්ලෝ කොච්චර කල් දුවයිද දැන් සමහරවිට හැමදාම යන්නේකේ ඕගොල්ලන්ට ලිට්මස් ටෙස්ට් ගැන මොනවද එකක් කිව්වා. අනේ මහත්තයෝ ඕගොල්ලන්ගේ ලිට්මස් ටෙස්ට් නම් අපි දන්නවා. ඊට පස්සේ ඇඟිලි
කපපු ඒවා අමතකයි. ඒවා ඉතින් ඒ හලාල් නේ. කොළ කෑල්ලකින් මිනිහගේ ව්‍යාපාරේ වහන එක ඒක හලාල් නේ ඕගොල්ලන්ට. ඒ ඔක්කොම හරාම්. මම ඊට ඉස්සර කියවනේ ට්‍රාන්ස්ෆෝමර් පිච්චප් එක කී දෙනෙක් වඳුරේ තියලා ඒ සාපේ වැදලා තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් නැත්තටම නැති වෙනවා මම හිතන්නේ ඕගොල්ලෝ මෙහෙම ආණ්ඩු කරන්න ගියා නම්. අපේ මුස්ලිම් කට්ටිය අඩුපාඩු තියෙනවා නැහැ කියන්නේ. හරි මිනිස්සු යවන්නෙත් නැහැනේ. රැල්ලටම යනවා. දැන් අපේ මේමන් කට්ටිය බෝර කට්ටිය වැඩි හරියක්ම ඡන්දෙ දැම්ම NPP එකට. සාධාරණ ඇත්ත. කිසිම දෙයක් නැහැ. මුස්ලිම් කට්ටිය යෝනක කට්ටිය නැත්තම් කිය මේ ಜಾති දෙකටම විතරයි කිව්වේ. නෑ. ශ්‍රී ලාංකික. ඒ නිසා ඔක්කොම ඔයගලන්ට කඩේ ගියා හෝටල් වල ගිහිල්ලා ඔයගලන්ගේ කට්ටියව කෑම එහෙම දුන්නා. ලොකු දෙයක්. අල්හම්දුලිල්ලා. ඒගොල්ලෝ තැන් දුන්නා. පව් අහිංසකේ. දැන් ඉතින් මුකුත් කියාගන්න බැරුව. වැඩිම දුක් විඳින්නේ දුප්පතාම දුප්පතා. ඒ නිසා හැම දෙයකම බැලන්ස් එකක් තියන්න මහත්තයෝ. මෙතෙන්ට ඇවිල්ලා මේ කට තියෙන පළියට සෞදි ඇම්බැසඩර් එක හොඳට කතා කරනවලු. කතා කරපු පළියට මොකද්ද? පලස්තීන එක ජාත්‍යන්තර රටේ ජනතාවගේ මුදල් වලින් පඩි ගන්න කට්ටිය. ඔයගොල්ලන්ගේ පඩි ටික යන්නේ ඔයගොල්ලන්ගේ හෙඩ්ක්වෝටර්ස් එකට කියලා ආරංචි. මම දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මුස්ලිම් කට්ටියට කරපු වැඩිම හරාම වැඩේ මොකක්ද දන්නවද? ඇමතිකමක් දෙන්නේ නැතුව කැබිනට් ඇමතිකමක් දෙන්නේ නැතුව අන්දපු එක. එන්නම් අර ජාතික ලයිස්තුවේ ඡන්ද ගැන. ඒ කියන්නේ අලුත් ගමේ 41000ක් ගත්තා. මූදුර වල එක මුස්ලිම් කෙනෙක් 15000ක් ගත්තා. එක්කෙනෙක් කින්නියාවල 19000ක් ගත්තා. දෙන්නම පරාදයි. තුන් දෙනා. මේ මාවනැල්ල පැත්තේ 38000 46000 ගත්ත එක්කෙනෙක් එයාත් පරාදයි. නම්බර්ස් පොඩ්ඩක් ඉස්සරහම පස්සේ වෙයි. ඒගොල්ලෝ හොයාගන්න. ඊට පස්සේ අනිත් පැත්තෙන් වල ඒගොල්ලන්ගේ අර පෙරදිච්ච ඡන්ද ටික ධම්ම ඡන්ද ටික ඔයගොල්ලන්ගේ ජාතික ලයිස්තුව බැංක් එකට ආවා. ඒකෙන් ගත්තේ ඒක පෙරදුන ආදම් බාවා කෙනෙක්. යාට වඩා වැඩි ඡන්ද ගත්ත කටියෝ ගත්තේ නැහැ. ඇයි ආදම් බාවාට පන්දම් අල්ලනවද? මොන හරි වැඩි විශේෂ දෙයක් දුන්නද? මං ඒව දන්නෙත් නැහැ. මේ දැකලත් ඇතිද මං දන්නේ නැහැ. මතකත් නැහැ මට. හැබැයි ඔබතුමාව නම් මං දන්නවා. ඒ නිසා හරාම හලාල් ගැන අපිට කියන්න එන්න එපා මහත්තයෝ. ඔය උලම සභාවේ කට්ටිය අවුරුදු එයා කියලා ඇති අනුර කුමාර දිසානායක ජනාධිපති රිසි මුට්ටි මුට්ටි එයා තමයි අර අලු පුච්චලා උල්ලපු එකයි මේ වටලප්පන් දෙන්න ගිහිල්ලා කප්පන් දුන්නේ අර ජනාධිපති කොමිසමට ඒතුමා තමයි අවුරුදු 25ක් එක පුටුවේ පිටිපස්සේ ඒ කියන්නේ පුටුව උඩ තියන් ඉන්නේ පිටිපස්සේ කුෂන් එකක් තියාගෙන හරි එයාට කියන්න ඇති ඔයගේ කට්ටියට කියන්න අනිවාර්යෙන් උලම සභාව ඔයගොල්ලන්ව මේ පත් කිරීම මේ පච කියන කට්ටියව පත් කිරීමේ ලොකු පිටිපස්සේ තියනවායි කියලා සාධාරණ තවත් තියෙනවා. තව අසාධාරණයක් කරලා තියෙනවා මුස්ලිම් කට්ටියට. ඒකත් මම කියන්නම්. උලම සභාවේ කට්ටියව හම්බෙන්න ගිය තනියෙන්නේ. එක්කෙනෙක්ව අරන් ගියා. එයාගෙන අහන්න ඔය බේරුවල කෙනෙක්ව අරන් ගිය ප්‍රාදේශ සභාවේ කෙනෙක්ව. අරන් ගන්න තිබ්බ මුලෆර්ව. එයා මෞලවි කෙනෙක් නේද? ඔයගලන්ට ඕනේ මුස්ලිම් කට්ටියව යටපත් කරලා තියාගන්න. ලැජ්ජ නැද්ද මහත්තයෝ? ඔයාලට විතරක් කියන්නේ හැමෝටම කියන්නේ. ඇමතිකම දුන්නේ නැතේ මොනවාද සුදුසු අය නැතුව. යකෝ සුදුසු අය දුන්නා නම් ඔයගලන්ට මේ බොරුව ගෙනියන්න බෑනේ. මුස්ලිම් කට්ටිය විද්වතුන් ඉන්නවලු සුදුසු අය ඉන්නවලු බොරු. ඔයගොල්ලන්ට දුන්නෙත් මුස්ලිම් විද්වතුන් ඒගොල්ලොත් කරේ සමාජයට ද්‍රෝහිකමක්. අපේ මුස්ලිම් සමාජයේ ලොකුම ද්‍රෝහීන් අතර කීප දෙනා. හැමෝම නෙමෙයි හැම උගතේ බුද්ධිමතෙක් එහෙම කරන්න එපා. එහෙම හිතා ගන්න එපා. කල්පනා කරලා බලන්න. රැවටුන්නේ නැද්ද ඔයගොල්ලෝ? ඔයගොල්ලන්ගේ දරුවන්ගේ අනාගතේත් රැවටිලා. හෙට ඔය නීති මාරු කරන එක අවුරුදු 18 අසංකිරීමේ නීතිය මම ඊට පස්සේ MMD එක මීට ඉස්සර මම කතා කරලා තියෙනවා ඔක. හැබැයි මේ ගෑනු කාසිවරු ඉස්ලාමයේ අනුමත කරන්නේ. ඔව් ඒ කාන්තාව වෙනුවෙන් කාසි හැටියට ඉගෙනගෙන ඒ කාන්තාවට සපෝට් එක දෙන්න පුළුවන්. නමුත් ජජ්මන්ට් එකට බෑ. ඒක ඉස්ලාමී නීතියක්. ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. ඒ රටවල් වලට යන්න කිව්වත් යන්නෙත් නෑ මහත්තයෝ. මේ අපි ඉපදුන රට, මේ අපි හැදුණු වැඩුණු රට, අපි ව්‍යාපාර කරලා ජීවත් වෙන රට. ඒ වගේම මරුණොත් ඉන්ෂාල්ලා වැළලෙන රට මේ අපේ ශ්‍රී ලාංකික මව්බිම. ඒ නිසා නොවැම්බර් මාසේ මම සීමාවෙන් කතා කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මුස්ලිම් කට්ටියව රැවටුවා. මුස්ලිම් කට්ටියව නිකන් තොට්ටු දෙකට ගණන් ගත්තේ නැහැ. තව දෙයක් තියෙනවා. ඔය කියනෝනේ රිසි මුෆ්තිලාට ඒගොල්ලන්ගේ තියෙනවා අර ෆුට්නෝට් කල්ලිය මහ බැංකුව හොරා ගන්නකොට ඒකම කතාවක් තිබුණානේ. එතකොට ෆුට්නෝට් කල්ලිය වගේ මෙතනක් තියෙනවා ඔයගොල්ලන් ගෙනාපු කුරාන් ටික. පෑගෙනවා. උරුගොඩ වතේ කුරාන් 35000ක්. ඒ පිළිබඳව කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒ ෆුට්නෝට් කල්ලිය ඉන්දියාවේ ගේන දේවල් ටික විකිනෙනවා. ඉන්දියාවේ කුරාන් ටික. ඒගොල්ලන්ගේ සම්බන්ධකම් ඇති. 6 දෙනාට තමයි ඒකේ ගෙන්නන්න පුළුවන් අයිතිය තියෙන්නේ. ඉතින් ඒ ඉන්නේ ඒකේ ACJU එකේ සෙක්‍රටරි රිසි මුෆ්තිගේ සෙකන්ඩ් පුතා වගේ හදන මේ ඒ කියන්නේ වයසින් අඩුයිනේ එතුමා. ඉතින් පුතා වගේ බලා ගන්න අර්කම් නූරමිත් මෞලවි. හොඳ මිනිස්සෙක්. දැන් ඉතින් පදවි පට්ටම් මෙනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා නම් දකින්නකොට හොඳට ගෞරව කරනවා. ඒක වෙනම කතාවක්. නමුත්
අර ෆුට්නෝට් දාන වෙතෙන් අපේ ඉන්නවා ඒ කට්ටිය ඉන්නවා කට්ටියක් ඉන්නවා. ඒ වගේ දේවල් ගොඩක් ඉන්නවා 8 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ නම් ගම් කියලා මම ද්‍රවිඩ භාෂාවෙන් දැම්ම ඕනනම් සිංහල භාෂාවෙන් වෙනම දාන්නම් මම වීඩියෝ එකක්. හැබැයි ඔයගොල්ලෝ මේකට අනිවාර්යෙන් ඒ කුරාන් ටික රිලීස් කරන්න. ඒකේ වෙන වෙන වසනම් තියනවලු. ඉන්දියාවෙන් එන කුරානුයි සෞදි අරාබියෙන් ආපු කුරානුයි දෙකම එකයි. ඉන්දියාවෙන් ආපු කුරානුයි සෞදි අරාබියෙන් ආපු කුරාන් දෙකම එකයි. කුරානේ එක වෙනසක් නැහැ. ඒගොල්ලන්ගේ බිස්නස් නිසා තමයි ඒගොල්ලෝ එහෙම කරලා තියෙන්නේ. අර සාදික් හාජි කියලා පරගදෙනියේ එක්කෙනෙක් යා මක්කම වල සෞදි වල අවුරුදු 55ක් තිස්සේ ඉන්නවා එතන. කෝටි 4ක්ද 8ක්ද මන් දන්නේ මට මතක නැහැ කෝටි 6ක්ද කොහෙද ෆ්‍රී ගෙනත් දුන්නා. ෆ්‍රී ඩොනේෂන් එක. ඒකේ අරාබි කුරාන් ටික රිලීස් වුණා. ඒකේ කවුරු දේශපාලඥයෝගේ නම දාගත්තට ඒ හරියන්නේ නැහැ. අරාබි කුරාන් රිලීස් කළා. කුරානේ ජිහාද් ගැන තියෙනවා නම් ඒ අරාබි කෙනගෙන ඒවා ඉගෙන ගන්න බැරිද? මා ගොන් කතානේ කියන්නේ ඔයගොල්ලන්ගේ මිනිස්සු. ඒ අතේ අපේ ෆුට්නෝට් කල්ලි 8 දෙනෙක් ඉන්නවා. හොරු එක PhD කාරෝ දෙන්නෙකුත් ඉන්නවා. අමපල උන්ට නිින්ද එනවද දන්නෙත් නැහැ. ඒක අපේ මේමන්නේ කෙනෙකුත් ඉන්නවා. එතන ජෆර් රසා ජෆර්ද මන් දන්නේ. ඔව්. එයා මුෆ්ති කෙනෙක්. එයාත් මුෆ්ති කෙනෙක්. ඉතින් ඒ ෆුට්නෝට් කල්ලි එකෙන් වැඳලා ඉල්ලන්නම්. ඕක රිලීස් කරලා දාන්න අප්පා. පව් නැත ඔයගොල්ලන්ට. මොනවා තියනවනම් වීඩියෝ එකක් දාලා ඔයගොල්ලෝ මේක පැහැදිලි කරන්න. මේක හරියට මේක කුරානේ එක දෙයක්වත් වෙනස් වෙලා නැහැ. ඔන්න. ඊටු ටික වෙන දවසක මම කියන්නම්. ලිට්මස් ටෙස්ට් කරන්න ඇවිල්ලා තිනවා අපිට. අපිට හරහරලම් ගැන උගන්නන්න. අනේ මහත්තයෝ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තියනවා බේරුණා ඔයගොල්ලෝ. අල්ලාහ් තාලා බේරුවා ඔයගොල්ලන්ව. නැත්තම් මම පාර්ලිමේන්තුවේ හිටියානම් ඒ වෙලාවෙ නැගිටලා මම ඔයගොල්ලන්ට උත්තර දෙනවා හොඳ වයින්ම. මිනිස්සු අපිව යවුවේ නැහැ. දැන් දුක් වෙයල්ලා. මම බලාගෙන ඉන්නම්. ඔයගොල්ලෝ වෙනුවෙන් දුවා කරලා. දැන්වත් ඔළුව පෑදෙන මේ ලෝකල් ගවර්න්මන්ට් ඉලෙක්ෂන් එකේ NPP එකට ඡන්ද වෙන්න කතා කරන්න ඕනේ නැහනේ. එකපාරක් රැවටුණා නම් දෙපාරක්. පිටිපස්සෙන් කරන එක හරාම්. ඒ කියන්නේ පිටිපස්සෙන් මිනිස්සු වෙනුවෙන් විරෝධයෙන් කතා කරන එක හරාම්. හරි? ඒ නිසා ඉස්සරහින් කරන්න. ඒ කියන්නේ කතා කරන්න දෙය කෙලින් කතා කරන්න. පිටිපස්සෙන් අපි ගාව හැදෙනවා මේ අපි මුස්ලිම් කට්ටියට හොඳයි කියලා. පිටිපස්සේ පෝල් රාජ් වගේ කට්ටියව දාලා වෙනම ගේමක් ගහනවා. කාදිනවලු තැන්දුනානේ මහත්තයෝ. කාදිනවලු තැන්දුනා. අති උතුම් මැල්කම් රංජිත් එයත් තැන්දුනා. ගෝඨාභය කට්ටිය රාජපක්ෂ හිටපු ජනාධිපති තැන්දුවා. ඒ රජයත් තැන්දුවා. මේ රජයත් තැන්දුවා. ඉතින් බලමු දැන් එතුමාගේ ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. අල්ලන්නකෝ මහමොලකරු. හැමෝගෙම මහමොලකරු මුස්ලිම් කියලා ශ්‍රී ලංකේක මුස්ලිම්වා තමයි ඊළඟටත් බිල්ලට අරින්නේ ඔයගොල්ලෝ. මම ශිරාසි වුණොත් ඉන්ෂාල්ලා නැවත හමු වෙනතුරු රමදාන් කරීම්.